මිනිස්සුන්ට පස්සේ ගොඩක් බුද්ධිමත් සත්තුන්ගේ ලිස්ට් එකේ ගත්තොත් ඒ ලිස්ට් එක අනිවාර්යයෙන්ම ඩොල්ෆිනුත් ඉන්නවා. මේ ඩොල්ෆින්ගේ නම කෙල්ලි. මෙයා ජීවත් වෙන්නේ මිසිසිපි වල ඉන්ස්ටිටියුෂන් ඔෆ් මෙරින් මේමට් කියන තැන. ඉතින් ඒ හිටපු පුහුණුකාරයෝ එයාව කොහොමද ට්‍රේන් කරේ කියලා කිව්වොත් එතන වතුර උඩ ප්ලාස්ටික් මොන හරි තිබ්බොත් ඒක එයාට ගෙනල්ලා දුන්නොත් ඒ ට්‍රේනර්ස්ලා ඒ වෙනුවට තෑග්ගක් විදියට එයාට මාළුවෙක් දෙනවලු. අන්න ඒ වගේ තමයි එයාලව ට්‍රේන් කරලා තිබ්බේ. ඉතින් ඩොල්ෆින්ස්ලත් මොන හරි ප්ලාස්ටික් කෑල්ලක් තිබ්බොත් ට්‍රේනර්ස්ලට එහෙමම බාර දීලා ඒ වෙනුවට මාළුවෙක් තෑග්ගක් විදියට අරගන්නවා. ඉතින් මෙහෙම දවස් ගාණක් ගෙවෙද්දි කෙලි මේක හොඳට නෝට් කරලා එයා එක දෙයක් හොයාගන්නවා. ප්ලාස්ටික් ලොකු ප්ලාස්ටික් කෑල්ලක් අරන් ගියත් එකම එක මාළුවයි පොඩි කෑල්ලක් අරන් ගියත් එකම එක මාළුවයි දෙන්නේ. ඉතින් මේක බලපු කෙලි මොනා කරලා තියෙන්නේ ලොකු ප්ලාස්ටික් කෑල්ලක් හම්බුනොත් ඒක චූටි කෑල්ලක් අරන් ගිහින් ට්‍රේනර්ස්ලට දෙනවලු. ඉතින් ට්‍රේනර්ස්ලත් එයාට මාළුවෙක් දෙනවලු. ඉතින් එතුරු කෑල්ල තියෙනවනේ ඒක එහෙම මුහුද යටට අරන් ගිහින් ඒක හංගලා පස්සේ දෙන්න තියාගෙන ඉන්නවලු. ඒ කියන්නේ බඩගිනි හැදුන වෙලාවට ඒකෙන් කෑල්ලක් ගිහින් දීලා එයා මාළුවෙක් අරගන්නවා. ඉතින් මිනිස්සුවත් ඔහොම හිතනවා අඩුයි. එහෙම තියෙද්දි කොහොමද ඩයල් එක? ඉතින් මේකම පුදුමයි වුණාට මීට වඩා ලොකු පුදුම වැඩක් මෙයා කරලා තියෙනවා. කෙලින් මෙහෙම කරගෙන ඉද්දි දවසක් වතුරට කුරුල්ලෙක් මැනලා හිටියලු. ඉතින් ඒක අරන් ගිහින් ට්‍රේනර්ස්ලට දුන්නට පස්සේ එයාට ගොඩාක් මාළු ලැබුණලු. ඉතින් කෙලි අම්මට සිරි. අරකට වඩා මේක සුපිරි බිස්නස් එක කියලා මොනා කරලා තියෙන්නේ. දුන්න මාළු ඔක්කොම වගේ කාලා එකම එකක් එයා ෆියුචර් යූස් එකට ඉතුරු කරලා තිනවා. ඒ කියන්නේ ඒ මාළුවා එහෙමම පාවෙන්න අතහැරලා ඉතින් ඒක කන්න කුරුල්ල එනවනේ. එතකොට ඒ කුරුල්ලව ටාගට් කරලා මෙයා ඇටැක් කරලා ඒ කුරුල්ලව ඩවුන් දාලා එහෙම්ම මේක අරන් ගිහින් ට්‍රේනර්ස්ලට දීලා එයා තවත් ගොඩාක් මාළු අරගෙන එහෙම්ම ඔක්කොම කාලා එකක් ඉතුරු කරලා ආයෙත් ඒ විදිහට මේ විදිහටම දිගටම කරගෙන ඉඳලා තියෙනවා. පස්සේ තමයි මෙයාලා හොයාගෙනත් තියෙන්නේ. ඉතින් ගයිස් මිනිස්සු එක්කත් එහෙම හිතන්නේ නැහැ. ඒත් මේ ඩොල්ෆින් බලන්න සුපිරි මොලයක් තියෙන ඩොල්ෆින් කෙනෙක්.